ෆැට් එක බර්න් කරන්න හොඳම ක්‍රමයක් තමයි දින එක. ගොඩක් අය හිතන්නේ දිව්වම ෆැට් එක බර්න් වෙනවා කියලා. නෑ ඒක බොරු කතාවක්. අපි ෆැට් Hello guys, මගේ නම තිදස. අද මම ඇවිල්ලා තින්නේ දෙයකඳ පාක් එකට. So මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය අහලා තිබ්බා මේ chest fat එක අඩු කරගන්න exercises වගේ. So මම අද කතා කරන්න හදන්නේ chest fat එක අඩු කරන exercises කිහිපයක් ගැන. So අපි එන වීඩියෝ එකට යමු. So guys, මම ඉස්සල්ලාම කියන්න හදන්නේ spot loss කියන එක ගැන. Spot loss කියන්නේ අපි දැන් belly එකේ fat එක තියනවා අපි crunches ගන්නවා. හරි. chest එකේ fat එක තියනවා නම් push ups ගන්නවා. එහෙම අපි ටාගට් කරලා මසල් ගෲප් වලට කරලා ෆැට් එක රොස් ගන්න බෑ. එහෙම කරන්න පුළුවන් අපිට මසල් බිල්ඩින් විතරයි. අපිට ෆැට් ලොස් එක මසල් බිල්ඩින් දෙකම එකතු කරලා අඩු කරන්න පුළුවන්. බට් අර ස්පෙસિෆිකලි අපිට බෑ එහෙම අර ස්පෙસિෆික් ගෲප්ස් වලට ෆැට් එක අඩු කරන්න. ඒක වෙන්නේ ඕවරෝල්. ඒ කියන්නේ ෆුල් බොඩි තමයි ඒක වෙන්නේ. ෆැට් එක බර්න් කරන්න හොඳම ක්‍රමයක් තමයි දින එක. ගොඩක් අය හිතන්නේ දිව්වම ෆැට් එක බර්න් වෙනවා කියලා. නෑ ඒක බොරු කතාවක්. අපි ෆැට් එක බර්න් කරන්න ඕනේ නම් අපි කරන්න ඕනේ හෙමින් ඇවිදින එක. හෙමින් ඇවිදින්න ඕනේ කිලෝමීටර් 5-6ක් වගේ. අපිට ඒ කියන්නේ වැඩි මහන්සියක් නැතුව දාඩිය දානවා නම් අන්න ඒක තමයි නියම ෆැට් බර්නින් වෝක් එක. So guys, අද වීඩියෝ එක ඉවරයි. මම අද කියලා දුන්නා ඔයගොල්ලන්ට ෆැට් එක chest fat එක අඩු කරගන්න සහ strengthening exercises කිහිපයක්. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක වැදගත් වෙන්න කියලා. So අද වීඩියෝ එක ඉවරයි. එහෙනම් අපි next video එකෙන් හම්බෙමු. එතක peace.